මූත්‍රා පරීක්ෂණය යූරින් ෆුල් රිපෝට් එක මූත්‍රා ආසාදනයක් ඇති වෙන ඕනෑම අවස්ථාවක අපිට බලන්න පුළුවන්. ඉතින් ගර්භණියයටත් මේක වැදගත් වෙනවද? මම චාරුෂිකා රූපසිංහ. මම වෘත්තියෙන් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරියක්. ගර්භණී අවදියේදී ගර්භණී කෙනෙක් කරන්න ඕන පරීක්ෂණ ගැන කරන වීඩියෝ සීරීස් එකේ තවත් එක් වීඩියෝ එකක් විදිහට තමයි මම අද ගර්භණී කෙනෙක්ට ඇයි මේ මූත්‍රා පරීක්ෂණය වැදගත් වෙන්නේ කියලා කතා කරන්න යන්නේ. සාමාන්‍ය නිරෝගී අයට වගේම ගර්භණී අයටත් මේ පරීක්ෂණය ගර්භණී සමයේදී නිර්දේශ කරනවා. මේ මූත්‍රා පරීක්ෂණයෙන් මූත්‍රාශය හෝ වකුගඩුවල ගල්, ගර්භණී අවදියේදී ඇතිවන දියවැඩියාව, අතිරුධිර පීඩනය, විචලනය වගේ දේවල් මූත්‍රාවල අඩංගු වෙන සංඝටක වලින්. ඒ කියන්නේ සීනි, ප්‍රෝටීන්, කීටෝන සහ බැක්ටීරියා වලින් අපිට දැනගන්න පුළුවන්. ගර්භණී අවදියේදී සති 20 වගේ සමහරක් අම්මලට ගර්භණී දියවැඩියා කියන තත්ත්වය ඇති වෙනවා. ගර්භණී කාල සීමාව ඉවර වුණාට පස්සේ නැවතත් සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. මූත්‍රාවල ඉතා ඉහළ සීනි මට්ටමක් පෙන්눔 කරනවා නම් ගර්භණී දියවැඩියාව කියලා සැක කරනවා. ඊට පස්සේ වැඩිදුර පරීක්ෂණයක් වෙන OGTT පරීක්ෂණය මගින් ගර්භණී දියවැඩියාවද කියන එක තහවුරු කරගන්න පුළුවන්. මම OGTT පරීක්ෂණය ගැනත් තවත් වීඩියෝ එකකින් පැහැදිලිවම විස්තර කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එක මම පල්ලෙහින් දාන්න. වැඩි විස්තර දැනගන්න ඕන කෙනෙක් ගිහිල්ලා බලන්න. වකුගඩු රෝග මූත්‍රා ආසාදන වලදී මේ මූත්‍රාවල ප්‍රෝටීන් සාන්ද්‍රණය ඉහළ යනවා. ඒ වගේම සමහරක් ගර්භණී අම්මලාට ගර්භණී කාල සීමාව අවසාන අවධියේදී අතිරුධිර පීඩනය ඇති වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මූත්‍රාවල ප්‍රෝටීන් සාන්ද්‍රණය ඉහළ යනවා. ඉතින් මූත්‍රා පරීක්ෂණයක් මගින් ඒ දේත් අපිට දැනගන්න පුළුවන්. ඒ මම කතා කරේ මූත්‍රාවල සීනි සහ ප්‍රෝටීන් අඩංගු වෙනකොට අපිට මොනවද ඒ වගේ දැනගන්න පුළුවන් කියලා. අපි බලමු කීටෝන වලින් අපිට මොනවද දැනගන්න පුළුවන් කියලා. නිසි පෝෂ්‍යදායී ආහාර ප්‍රමාණවත් තරම් නොලැබීම, විචලනය වගේ තත්ත්වයන් වලදී මූත්‍රාවල මේ කීටෝන අන්තර්ගත වෙනවා. ඉතින් මූත්‍රා පරීක්ෂණයෙන් අපිට මේ දේවලුත් දැනගන්න පුළුවන්. වගේම මූත්‍රා ආසාදන වලදී මූත්‍රාවල අඩංගු වෙන සුදු රුධිරාණු, රතු රුධිරාණු, බැක්ටීරියාවන් වැඩි වෙන විදිහත් මේ මූත්‍රා පරීක්ෂණයෙන් බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ ටෙස්ට් එකට සාම්පල් එක කලෙක්ට් කරගන්නේ කියලා. මුලින්ම ඔයාගේ ප්‍රයිවට් ඒරියා එක හොඳින් පිරිසිදු කරගෙන টয়ලට් එකට මූත්‍රා කිරීම ආරම්භ කරන්න. මූත්‍රා කරන්න පටන් අරගෙන මැද හරියේ රසායනාගාරයෙන් දුන්න කන්ටේනර් එකට මූත්‍රා සාම්පල් එක එකතු කරගන්න. මේ පරීක්ෂණයට මූත්‍රා සාම්පල් එක දවසේ ඕනම වෙලාවක ලබා ගන්න පුළුවන්. ඒත් early morning first සාම්පල් එක. ඒ කියන්නේ උදේ නැගිට ගමන්ම ගන්න පළවෙනි සාම්පල් එකේ මේ සංඝටකවල සාන්ද්‍රණය ඉතාම ඉහළයි. ඉතින් ඒ සාම්පල් එකෙන් ඉතා නිවැරදි පරීක්ෂණ වාර්තාවක් අපිට ලබා ගන්න පුළුවන්. ගර්භණී කෙනෙක්ට ගර්භණී කාල සීමාවේ මූලිකම අවධියේදී කරන පරීක්ෂණවලට මේ මූත්‍රා පරීක්ෂණය අන්තර්ගත වෙනවා. ඒ වගේම ගර්භණී කාල සීමාවේ ඕනම අවස්ථාවක වෛද්‍යවරයා මේක නිර්දේශ කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකකිනුත් ඔයාලා වැදගත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. තවත් දවසක තවත් අලුත් දෙයකින් ආයෙත් හම්බෙමු. ගිහින් එන්න. ආයිබෝවන්.